අහගෙන ඉන්න. සම්බුදු සසුනේ සිසිල් දිය දහර සියලු දුක් දුම්නස් මදකට අමතක කරලා අපි යහමු ඒ මහා පුණ්‍යවන්ත සාරිපුත්‍රයන් වහන්සේ ගැන. අසංඛ්‍ය කල්පලක්ෂයකට පෙර අනෝමදස්සි බුදු පියාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණා. මේ කාලයේ සාරද කියන යෝන් තරුණයෙක් ජීවිතේ නිසරුභාවය ගැන කලකිරී ගිහිගේ හැර හිමාල වනයේට ගිහිල්ලා පැවිදි වෙස් ගත්තා. එදා ඉක්මනින් අට සමාපatti උපදවාගත් මේ යෝන් තාපසතුමාට තවත් යහළුවෝ 74000ක් එකතු වුණා. දවසක් බුදු පියාණන් වහන්සේ ලෝව බලා වදාරන වෙලාවේ දැක්ක මේ පුණ්‍යවන්ත පිරිස මේ මහා වනයේ තුල බවුන් වඩනවා. උන්වහන්සේ කල්පනා කළා ඒ අතරට වඩින්න ඕනි කියලා. සාරද තාපසයා හැර අනෙක් හැම දිනාම පළවැල නෙලන්න වනයේට ගිහිල්ලා හිටපු මේ වෙලාවේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් හෙබි අතිශය සෝභමාන මුනිවරයෙක් Tamanගේ ඉදිරි පිටට වඩිනවා සාරද තවුසානන් දුටුවා. පළමුව පුදුමයටත් දෙවනුව මහත් අමන්දානන්දයටත් පත් මේ සාරද තවුසා එක්මනින් අසුනක් පිළියෙල කළා. මේ නම් බුදුවරයෙක්මයි. ඔහුට එහෙම හිතුණා. පින්නත මම අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ බ්‍රහ්මසරයෙන් පැවසුවා. සාරද තවුසානන්ගේ සිය ළඟ හිරි වැටී ගියා. කඳුළු සලමින් සතුටින් නමස්කාර කළා. මේ වෙලාවේ පළවැල නෙලන්න ගිය හැමදෙනාම පැමිණියා. හැමදෙනාම මහත් වූ ගෞරවයෙන් බුදු පියාණන් වහන්සේ වන්දනාමාන කරගත්තා. ඒ වෙලාවේ බුදු පියාණන් වහන්සේ අදිෂ්ඨාන කළා අකසව් දෙනම වහන්සේලා ඇතුළු ලක්ෂයක් මහරහතන් වහන්සේලා මේ වනයේට වඩින්න ඕන කියලා. ඒ දේ ඒ විදිහටම සිද්ධ වුණා. මේ වෙලාවේ තපස්වරුන් ඒ අයගේ පුණ්‍ය 이르දි බලයෙන් මුළු වනයේම තියෙන මල් එකතු කරලා ඊතා අලංකාර මල් ආසන සකස් කළා. දැන් මේ මල් අසුන් මත බුදු පියාණන් වහන්සේ අග්‍ර මහා සංඝරුවන ලක්ෂයක් වැඩ හිටිනවා. මේ අසිරිමත් දසුන මොන විදිහට තියෙන්නේ නැද්ද කියලා මුළු වනයේම ඒකාලෝක වෙලා ඒ මහා ගුණ සුවඳට මල් සුවඳ එකතු වෙලා මුළු වනයේම සිසිලසින් පිරීලා මේ විශ්ව ධාතුවේ ඉන්න ශ්‍රේෂ්ඨතම මුනිවරු එකම වනයේක මල් අසුන් මත හරියට සිසිල් දිය ධාරාවක් ඇදහැලිලා වගේ භාග්‍යතුන් වහන්සේ මේ පින්බර මොහොත තවත් උත්තරීතර කළා. හැමදෙනාම නිරෝධ සමාපත්තියට සමවැදුණා. ඒ මල් අසුන් මතම සාරද තවුස මල් වලින් කෝඩයක් සාදා ඒ කෝඩේ භාග්‍යතුන් වහන්සේගේ සිරස මස්තකයට ඉහළින් ඔසවා ගත්තා. සුදු නෙළුමක් වගේ බැබලෙන මුව කමල වෙතින් දැස් ඉවතට ගන්න බැරි තරමටම කඳුළු කම්මුල් දෙකේ රෝරා වැටුණා. සතියක් මුළුල්ලේ බුදු ගුණම හිතුවා. කිසිවෙකු කිසිම ආහාරයක් ගත්තේ නැහැ. ප්‍රීතියෙන් ගත සිත පිරීලා සතියක් ගත වුණා. මොනතරම් පුණ්‍යවන්ත කාල පරිච්ඡේදයක් වන්නට ඇද්ද? සද්දින අවසානයේ භාග්‍යතුන් වහන්සේගේ දකුණත් සව්වන් වන නිසම්බ මහරහතන් වහන්සේ සද්ධර්මයේ දේශනා කළා. සාරද තවුසානන් හැර අනෙක් සියලුම දෙනා අරිහත් ඵලය තුල පිහිටියත් සාරද තවුසානන්ගේ සිත ප්‍රාර්ථනාවක් කෙරෙහි ඇදී ගිහිල්ලා. මොකද භාග්‍යතුන් වහන්සේගේ නිසබ අගසව්වන් නිසා පැතුම ඉටවන බවට නියත විවරණ ලැබුණා. සුවදායි සසර චාරිකාවකින් පසුව අප සම්බුදු සසුනේ බුදු කෙනෙකුට පමණක් දෙවනි වන දකුණත් සව්වන් වන්නට දරාගත් අප්‍රමාණ වාසනා ගුණයෙන් සාරද තවුසා උපතිස්ස නම් බමුණුගම පුණ්‍යවන්ත සාරි නම් බැමිණියගේ කුස තුල පිළිසිඳ ගත්තා. තරුණ වයසේ එළඹි උත්තරීතර ප්‍රාර්ථනාව අනුව සම්බුද්ධ ශාසනයේ ඒ මහා මිනිපහන ප්‍රඥාවේ ආලෝකය ඒ සිසිල් දිය දහර භාග්‍යතුන් වහන්සේගේ දකුණත් සව්වන් වුණා. අති පුණ්‍යවන්ත බුදු කෙනෙකුට පමණක් දෙවනි වූ මහා ප්‍රඥාවන්තයාණනි, නමස්කාර කරමි හද පිරිපැති සිතින්. සාදු සාදු සාදු.